वे कमलिया वे कमलिया वे कमलिया मेरे नादान दिल वे कमलिया वे कमलिया ඉතින් කොහමද ඔන්න අදත් තාව ඔයාලා බලන්න අලුත් vlog එකක් අරගෙන ඉතින් අපිත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා Dream Art Creation අපේ channel එකට. අද ඉතින් අපේ පවුලේ වෙඩින් එකක් කියවට හෝම් කමින් එක තමයි තියෙන්නේ. ඉතින් මේ හෝම් කමින් එකේ තියෙන ලස්සන ප්ලේස් එක. ඉතින් ඔයාලත් වීඩියෝ එක අවසන් වෙනකන් අපිත් එක්ක එකතු වෙනත් ඔයාලට පුළුවන් ඒ ලස්සන කොහොමද කියලා බලන්න. ඉතින් අද මං ඇඳේ ෆ්‍රොක් එකක්. ඒ හින්දා මම ගෙදරින්ම ලෑස්ති වෙලා තමයි ආවේ. ඉතින් මට තිබුණේ සැලුන් එකෙන් මේකප් එකයි හෙයාර් ස්ටයිල් එකයි කරගන්න. මේ ඉන්නේ හස්බන්ඩ්ගේ අක්කයි. තව අපේ ළඟින්ම ඉන්න නැන්ද කෙනෙකුයි. ඉතින් මම කලින් vlog එක බලුවා නම් ඔයාලට මතක් වෙන්න ඇති. මේ ෆ්‍රොක් එක තමයි මම කරගත්තේ. ඒ මල් වණ ගිහිල්ලා ෆැබ්‍රික් අරගෙන. ඉතින් ඒක බලපු නැති කෙනෙක් ඉන්නවා නම් ඔයාලට බලන්න. මම ඩිස්ක්‍රිප්ෂන් එකේ ඒකේ link එකක් දාලා තියන්න. මේ හැමෝම හස්බන්ඩ්ගේ අම්මගේ පැත්තේ නෑදෑයෝ ටික මෙතන සමහර අය අඩුයිත් එක්ක ඒගොල්ලෝ වෙඩින් එකේ තමයි ඉතින් හම්බ වෙන්නේ. ඉතින් අපිට වෙඩින් එකට ගියා වුණාට මේක ට්‍රිප් එකක් ගියා වගේ තමයි. මොකද කලාතුරකින් ඉතින් කට්ටිය හැමෝම එකට එකතු වෙන්නේ. ඔන්න ඉතින් පේනවනේ යන්න කලින්ම එක්කෙනෙකුට නිින්දත් ගිහිල්ලා. ඉතින් අද වෙඩින් එක තියෙන්නේ කටුනායක. දැන් මේ පහුවෙන්නේ එයාපෝට් එක. ඉතින් ලස්සන ප්ලේස් එකක මම අද වෙඩින් එක තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ හොටෙල් එක. මේ හොටෙල් එක කරන්නේ එයා ෆෝස් එකෙන්. ඉතින් ඒ වගේම එයාලා මේක හරි ලස්සනට මේන්ටේන් කරගෙනත් යනවා. එතෙන්ට ගියාම හරිම ලස්සන වටපිටාවක් තමයි තියෙන්නේ. මොකද මේක පිහිටලා තියෙන්නේ කලපුවක් අයිනේ. තව ඔයගොල්ලෝ ඉස්සරහට යනකොට බලන්නකෝ. ඒකට ඔයාලට දකින්න පුළුවන් කහම වටපිටාවක මේක තියෙන්නේ කියලා ඉවර වෙලා. අපිත් ඉතින් ටිකක් වේලා අසලින්ම ආව නිසා අපිට පුළුවන් වුණා ලස්සන බලන්න. ඉතින් සන්සෙට් එක නම් එදා තිබුණේ නැහැ. මොකද චුට්ටක් වලාකුළු වැහි බරගතියක් වගේ තිබ්බේ. ඒ නිසා මේ ඉර බහගෙන යනවා හැම ලස්සනට පෙවුනේ නැහැ. ඒ වුණාට වටපිටාව හරිම ලස්සනයි. प्यार हमको भी है प्यार तुमको भी है तो ये क्या सिलसिले हो गए बेवफा हम කොහොම හරි ඉතින් හුලඟත් එක්ක හෙයාර් ස්ටයිල් දැම්මත් නම් වැඩක් කරේ නෑ. මොකද හුලඟට මුළු කොණ්ඩෙම ඉතින් එහෙම යනවා. දැන් ඉතින් මේ කපල් එක නිකන් හැමෝම එළියටලා ටික වෙලාවක් බලාගෙන හිටියා. මොකද කපල් එක නිකන් චූටි වෙලාවක් අපිට ඉන්න වුණා. බලන්නකෝ රෑ වෙනකොට මේ වටපිටාව තියෙන ලස්සන. ඉතින් මට ඔයාලට කියන්න අමතක නෑනේ. මේ හෝම් කමින් එක ඉන්ඩෝ හෝම් කමින් එකක් නෙමෙයි අවුට්ඩෝර් තමයි තිබ්බේ. හරිම ලස්සනට ඒගොල්ලෝ ඒක arrange කරලා තිබ්බා. කිසිම අඩුපාඩුවක් නොවන විදිහට. අපි දැන් මේ කපල් එක නිකන් ඉතින් ටිකක් වෙලා ඇතුළලා ඉඳගෙන හිටියා. මොකද යාලා ඉන්න චූටි වෙලාවක් ගියපු නිසා. ඉතින් ඔන්න මේ ටේබල් එකේ ඉන්නේ අපේ පවුලේ. ඉතින් හස්බන්ඩ් වුණා නම් ඉතින් ඔයාලා කොහොමද දන්නවනේ. මේ ඉන්නේ හස්බන්ඩ්ගේ අම්මා. එතකොට තව මෙතන මල්ලි ඉන්නවා. මල්ලිලා දෙන්න ඉන්නවා. තව අක්කා ඉන්නවා. ඉතින් ඔය කට්ටිය තමයි ඉතින් අපේ පවුලේ ඉන්නේ. දැන් ඉතින් කපල් එක එනවා කියලා කිව්ව නිසා අපි ඉතින් එළියට ආවා. මම ඉතින් ඒ අතරදී චූටි වීඩියෝස් ටිකකුත් ගත්තා. ඔන්න ඉතින් දැන් මේ කපල් එක එනවා. ඉතින් මේ හෝම් කමින් එකේ තීම් එක වෙලා තිබුණේ ඉන්දියන් තීම් එකට. ඉතින් ඒ විදිහට තමයි හැමදේම arrange කරලා තිබුණේ. ඔන්න ඉතින් දැන් කපල් එක පිළිගන්න ලස්සන ඩාන්ස් එකක් ලෑස්ති කරලා තිබුණා. හැබැයි ඉතින් හුලම් පාරනම් ටිකක් සැරට එන සද්දය ඇහෙනවා. ඒනට කමක් නැහැ. ඉතින් ඔයාලා බලන්නකෝ.
ගත්ත එක්ක මේ ලයිට් වල හරියම ලස්සනට එහාට මෙහාට වෙනවා. ඉතින් ඒකත් ඇත්තටම 아무තු ලස්සනක් එකතු කරා මේ ෆන්ක්ෂන් එකට. ඉතින් ඇත්තට මේක හරියම ලස්සන. ඉතින් දැන් මේ පෙන්වන්නේ යාළගේ ප්‍රී ෂූට් එකත් එක්ක වෙඩින් එකේ පෝරු සෙරමනි ඒ දේවල් වුණ විදිහ. ඉතින් ඒකත් හොඳයි. මොකද පළවෙනි දවසේ දැකම නැති අඩ එක බලා ගන්න පුළුවන්නේ. ඔන්න ඉතින් පොඩි ඇඩ් එකත් එකතු කළා. ඉතින් මම ඔයාලට කිව්වනේ මේක හොටෙල් එක එයා ෆෝස් එකෙන් කරගෙන යන හොටෙල් එකක් කියලා. ඉතින් මේ හොටෙල් එක එයා ෆෝස් එකේ ඉන්න කෙනෙකුට නම් මම හිතන්නේ ඩිස්කවුන්ට් එකක් හම්බෙනවා. පිටින් අය ගන්නවා නම් එයාලට ඩිස්කවුන්ට් හම්බෙන්නේ නැද්ද කොහෙද මං හරියටම විස්තර කියන්න දන්නේ නැහැ. ඉතින් දැන් මේ බුෆේ එක තමයි තියෙන්නේ. ඉතින් කට්ටිය පොලිමේ කෑම ගන්න යන නිසා මං ඉතින් ඩෙසර්ට් කෝන් එකෙම පටන් ගත්තා ඔයාලට පෙන්වන්න. ඉතින් මේ තියෙන සලාඩ් කෝන් එක ඒ වගේම දැන් මේ කට්ටිය ඩිනර් එක ඉතින් ගන්න තමයි ලෑස්ති වෙන්නේ. අද ඉතින් හස්බන්ඩ් තමයි මට කෑම ටික බෙදලා දුන්නේ. මොකද ඉතින් මට ඔයාලට පෙන්වන්න vlog එකක් කරනකොට ඉතින් කෑම බෙදා ගන්න අපහසු වෙන්නේ. ඒ නිසා ඉතින් හස්බන්ඩ් තමයි අද මට ඒ ටික කරලා දුන්නේ. කොහොම හරි ඉතින් කෑම ටික අරගෙන යනකොට සර්ප්‍රයිස් ඩාන්ස් ටිකක් පටන් අරගෙන තිබුණා. ගෲම්ගේ නංගේ සර්ප්‍රයිස් ඩාන්ස් එකක් ලෑස්ති කරලා තිබුණා. ඒ වගේම කපල් එකක් තිබුණා. ඉතින් ඔයාලට පැහැදිලිව පේනවද දන්නේ නැහැ මේ යන්නේ ප්ලේන් එකක්. ඉතින් ඇතුළේ සද්ද වැඩි නිසා අපි ටිකක් එළියට ආවා. මොකද ලයිට්ස් එහෙම දාලා තිබුණ නිසා එළිය වටපිටාවත් හරියම ලස්සනට තිබුණා. ඉතින් ඇතුළේ ඉන්නට වඩා එළියට එන එක හොඳයි කියලා ඉතින් හිතුණා. ඒ නිසා ඉතින් අපි පොඩ්ඩක් එළියට ආවා. කලාමැදිරි එළි වගේ පුංචි පිංචි මේ ලයිට් වලට කලපුවෙන් එන හුළඟත් එකතු වුණාම පරිසරයට මාරම ලස්සනක් තමයි එකතු කරලා තිබ්බේ. एक हरे लස්සන අමුතුම वाइब එකක්. प्यार हमको भी है प्यार तुमको भी है तो ये क्या सिलसिले हो गए बेवफा हम नहीं बेवफा तुम नहीं तो क्यों इतने गिले हो गए चलते चलते. ඉතින් බලන්නකෝ මේ අඳුරු පරිසරයට මේ ලයිට් වලින් කොච්චර ලස්සනක් ගෙනත් වෙනවද කියලා. ඒ වගේම මම තව දැක්ක එක දෙයක් තමයි මෙතෙන්ට ඇවිල්ලා හිටපු ගොඩක් අය මේ කලපුවා ඉඳලා ඉඳගෙන හිටියා. මම හිතන්නේ මේ පරිසරය නිසා වෙන්න ඕනේ. ඉතින් ඔන්න විදිහට තමයි අද අපේ දවසේ ගෙවුනේ. දැන් බලන්නකෝ යනකොට ගියපු අය එනකොට කොහමද ඒගොල්ලෝ ඉන්නේ කියලා. ඔන්න ඉතින් වෙනදා වගේම මම අදත් ආදරෙන් ඔයාලගෙන් පුංචි දෙයක් ඉල්ලනවා. අද ඔයා අපිත් එක්ක එකතු වෙන කෙනෙක් නම් Dream Art Creation අපේ YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. එහෙනම් අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.